සියලු යහපත් පැතුම් ඉටුවන සුබම සුබ දවසක් වෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. විශ්වාකර්ෂණ නීතිය පාලනය කරන හැමෝම දන්නවා නොවැම්බර් මාසය කියන්නේ ගොඩක් විශේෂ මාසයක් කියලා. නොවැම්බර් කියන්නේ ඉතාමත් විශේෂිත ශක්ති හෝමාරුවක් සිදු වෙන මාසයක්. ඒ නිසා අපේ යහපත් බලාපොරොත්තු ඉතාමත් වේගයෙන් ඉෂ්ට කරගන්න පුළුවන් මේ මාසෙදී. මේ මාසේ 11 වෙනිදා කියන්නේ ඉතාමත් විශේෂ දවසක් කියලා හැමෝම දන්නවනේ. 11 වෙනි මාසේ 11 වෙනිදා කියන්නේ වසරේ යෙදෙන දිනවලින් ඉතාමත් සුවිශේෂී දවසක්. මේ දිනට විශ්වයේ දොරටු හැරෙන 11:11 පෝටල් එක යෙදලා තියෙනවා. 11 වෙනි මාසේ 11 වෙනිදා උදේ 11:11ට හෝ රාත්‍රියේ 11:11ට හැරෙන විශ්වයේ දොරටුව හරහා අපිට පුළුවන් අපේ යහපත් ප්‍රාර්ථනාවන් විශ්වයට මුදා හරින්න. ඒ සඳහා ඔයා කැමති ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. මම අද ඔයාලට ඉතා පහසු ක්‍රමයක් කියලා දෙන්නම්. මේකට ඕන කරන්නේ සුදු පාට කොලයකුයි පෑනකුයි විතරයි. ඔයා විශ්වයෙන් ඉල්ලන්නේ මුදල් සම්බන්ධ දෙයක් නම් කොළ පාට පෑනක් ගන්න. ආදරය සම්බන්ධ දෙයක් නම් රතු පාට පෑනක් ගන්න. මීට අමතරව වෙනත් ඕනම ආකාරයේ යහපත් බලාපොරොත්තුවක් වෙනුවෙන් නිල් පාට පෑනක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ළඟ මේ පාට පෑන් නැත්තම් නිල් පාට පෑනෙන්ම ඔයාගේ බලාපොරොත්තු ලිව්වට කමක් නැහැ. නමුත් අර ඒ පාට වලට ආකර්ෂණ ශක්තිය වැඩි නිසායි ඒව ගන්න කිව්වේ. දැන් අපි මෙතඩ් එක කරන්න පටන් ගනිමු. මුලින්ම කොලේ 1 සිට 11 දක්වා ඉලක්කම් යොදන්න. ඔයාගේ ප්‍රාර්ථනාව ලියන්න පුළුවන් තරමට ඉඩ තියලා ඒ ඉලක්කම් ටික පහළට 1 ඉඳලා 11 වෙනකන් ලියන්න. මුලින්ම ලොකු හුස්මක් අරගෙන හිත සහ ගත දෙකම සැහැල්ලු කරගන්න. ඒ වගේම විශ්වයටත් ස්තුති කරන්න. ප්‍රාර්ථනාව දැනටමත් ඉටු වෙලා තියෙන විදියට විශ්වයට ස්තුති කරමින් ඒක 11 වතාවක් ලියන්න. මේ ලියන හැම වෙලාවෙම හිතින් කියවෙමින් විසුවලයිස් කරමින් ඒක ලියන්න. අපි උදාහරණයක් බලමු. මාහට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලැබීම පිළිබඳව විශ්වයට ස්තුතියි. මේ වාක්‍යම 11 වතාවක් ලියන්න. ඒ වගේ ඔයා කැමති ඔයා බලාපොරොත්තු වෙන දේ විශ්වයෙන් ඉල්ලන්න ඕන දේ මේ විදියට 11 වතාවක් ලියන්න. ඊට පස්සේ කොලේ Taman දෙසට නවන්න. ඒක 4ට නවන්න. 4ට නවලා ඒක ඔයාගේ පර්ස් එකේ නැත්තම් පොතක් ඇතුලේ දාලා අරන් තියන්න. ඔයාගේ ප්‍රාර්ථනාව ඊට උනාට පස්සේ ඒ කොලේ අරගෙන පොලුස්සර දාන්න. ලේසි. අනිවාර්යයෙන්ම 11 වෙනිදාට මේ පුංචි දේ කළා ඔයත් ඔයාගේ ප්‍රාර්ථනාව විශ්වයට කියන්න. මතක තියාගන්න මේක ලියලා කොලේ අරන් තිබ්බට පස්සේ ආයිමත් ඒ ගැන හිතන්න එපා. අනේ තාම මට ලැබුණේ නැහැ කිය ඒ වගේ දුක් වෙවි ඉන්නත් එපා. මේක හිතින් අමතක කරලා ඔයා නිතරම ධනාත්මකව ඉන්න. මතක තියාගන්න මේක ලියලා කොලේ අරන් තිබ්බට පස්සේ ඒ ගැන ආයිමත් හිතන්න එපා. අනේ මට තාම ලැබුණේ නැහැ කිය දුක් වෙවි ඉන්නත් එපා. නිතරම ධනාත්මකව ඉන්න. එතකොට දන්නේම නැතුව ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළ යනවා. අපි ධනාත්මකව ඉන්න තරමට අපේ ভাইබ්‍රේෂන් එක ඉහළ යනවානේ. එතකොට අපි විශ්වයෙන් ඉල්ලන දේවල්, ඒ කියන්නේ අපේ ප්‍රාර්ථනාවන් ඉතාමත් ඉක්මනින් ඉටු වෙනවා. නිතරම සතුටින් ධනාත්මකව ඉන්න. ඒ වගේම ලැබෙන හැම දෙයකටම ස්තුති කරන්න. ඒ වගේම විශ්වයටත් ස්තුති කරන්න. ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝගෙම සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටු වෙන්න කියලා. හැමෝටම ගොඩාක් ස්තුතියි.